AI වලින් ඉමේජ් ජෙනරේට් කරගන්න එක මේ දවස්වල නිකන් ට්‍රෙන්ඩින් සීන් එකක් වෙලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් කට්ටියකට යූස් කරන්නේ Gemini එක. මං වෙනස් විදිහට වෙනස් අප්‍රෝච් එකක් කියලා දෙන්නම් guys. මේකෙන් ඔයාලා රිසල්ට්ස් හතරක් එකපාරට ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලා කරන්න යන ඒ කියන්නේ ඔයාලට එන්න තියෙන රිසල්ට් එක කොයි වගේ රිසල්ට් එකක්ද කියලා ඔයාලට කලින්ම බලා ගන්න පුළුවන් chance එකක් මේකෙන් තියෙනවා. ඉස්සල්ලාම ඔයාලා යන්න ඕනේ Pipit AI කියලා තියෙන AI එකට ඒකන වෙබ්සයිට් එකට මම ඒක ලින්ක් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ සයිට් එක නම Pipit AI මම ලෝඩ් කරගෙන තියෙනවා. මේ මෙන්න මේක තමයි සයිට් එක boys. මේකට ඔයාලා ලොග් වෙලා ඔයාලට පොඩි යූසර් account එකක් හදාගන්න තියෙනවා. ඒක ලොකු complicated scene එකක් නෙවෙයි. right. මේක හදාගෙන මෙතනට ලොග් වුණාට පස්සේ ලොකුම ප්‍රශ්න තමයි guys අපිට prompt එක අපිට ChatGPT එකෙන් easily generate කරගන්න පුළුවන්. හැබැයි අපිට දාලා බලලා සමහරවිට changes කරලා තමයි අපිට පට්ටම prompt එකක් හදාගන්න පුළුවන් වෙන්නේ right. එහෙම කරන්නේ නැතුව ඔයාලට කෙලින්ම banana prompts.xyz කියලා search කරපුවාම මෙන්න මේ site එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මචන්ලා prompt library එකක්. ඔයාලට ගොඩක් prompts මේකෙන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට මෙතන කැටගරයිස් කරොත් ආටිස්ටික් ස්ටයිල්ස්, කෝපරේට් ඇන්ඩ් ප්‍රොෆෙෂනල්ස්, මූඩ් ඇන්ඩ් ටෝන් ඔය වගේ ගොඩාක් ඒවා කැටගරයිස් කරගන්න පුළුවන්. ජෙනරලි අපි ගත්තොත් ඔක්කොම ප්‍රොම්ප්ට්ස් ටික මෙයාලගේ ලයිබ්‍රරි එකේ තියෙන මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙලා තියෙන ප්‍රොම්ප්ට්ස් ඒතකොට මේ වගේ ට්‍රෙන්ඩ් වෙලා තියෙන ඉමේජස් ගොඩාක් මෙතන තියෙනවා. මෙන්න මේ ඉමේජ් එක වගේ මේක මම ගොඩාක් කට්ටියක දැකලා තියෙනවා. ඉතින් රයිට් අපි මේක කරන්නේ කොහොමද කියලා බලමු ඉස්සෙල්ලාම boys අපි සාමාන්‍ය prompt එකක් මෙතනින් copy කරගන්න පුළුවන්. මෙතනින් easily මෙතන copy කරන option එක තියෙනවා. මම මේ කලින් ගත්ත result ටිකක් මෙතන AI design කියන option එක තමයි select කරන්න ඕනේ boys. ඊට පස්සේ reference image එකක් upload කරන්න ඕනේ ඔයාලගේ. සාමාන්‍යයෙන් දැන් මගේ නම් reference image එක තනියෙන් ගත්ත clear image එකක් නම් full body තියෙන clear image එකක් නම් ගොඩක් හොඳයි මේකට. එහෙම නැතත් නිකන් image එකක් දෙම වැඩ කරනවා. හැබැයි result එකේ quality එක ආගේ image එකේ reference image එකේ quality එක මත බලපානවා. දැන් මට තනි image නැති හින්දා මයි මගේ wife ඉන්න image එකක් දාලා තියෙනවා. ඊට පස්සේ basically මෙතන ඔයාලට prompt එක copy paste කරලා generate option එක දෙන්න තියෙන්නේ. මේකේ results හතරක් හදනවා මෙයාලා. nano banana එකෙන් දෙකයි, මෙයාලගේම versions දෙකයි. right. එතකොට nano banana versions දෙක ඔයාලට ගොඩක් හොඳට ගන්න පුළුවන්. right. ඒක ජෙනරේට් වෙනකම් මම ඒකෙම ජෙනරේට් කරගත්ත රිසල්ට් එක ඔයාලට පෙන්නන්නම් guys. මේ තියෙන්නේ same prompt එක use කරලා මොකක් හරි network issue එකක් තියෙනවා right බඩුවා. right. මේ nano banana එකෙන් ගත්ත හතරේ රිසල්ට් එක බැලුවොත් ඔයාලට පේනවා I think කියලා වැඩක් next level. අනිත් images නම් ඉච්චර quality එකක් නැහැ guys. ඒ නිසා nano banana ටික ඔයාලට ගන්න පුළුවන්. මේක download කරද්දිත් guys ඔයාලට මේ image එක upscale කරන්න option එක තියෙනවා. video එකක් edit convert කරන්න option එක තියෙනවා. in paint out paint ඒ ටික කරන්න option එක තියෙනවා. ඒ ඕන එකක් කරලා ඔයාලට directly download කරගන්න පුළුවන් HD version එකක්. මේ වගේම තමයි මේ prompt use කරලා ඒ කියන්නේ මේ banana prompts site එකේ තියෙන prompts use කරලා මේ generate කරගත්ත images ටිකක් තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ටියුටෝරියල් එක හොඳයි කියලා හිතනවා නම් channel එක sub කරලා support එකක් දීන ඵලයල්ලා. එනම් මේ වගේම AI game related scene එකක් ආවොත් මම තව වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් thank you very much.